පුංචි දෙයක් පෙන්වන්න හිතුණා. ඉනා සංහාරය. ඔය බොහෝ අය කෑ ගහනවනේ ඉනා සම්බන්ධව. ඉතින් මේ පුස්කොළ පොත පිරෙන්නම තියෙන්නේ මුල ඉඳන් අගටම ඉනා සම්බන්ධව. මේකේ සඳහන් වෙන මුල් කොටස නම් ඉනා සඳහා ඒ කියන්නේ වෛශ්‍යාවට භාවිතා කරන දිෂ්ටි තමයි මුල් කොටසේ තියෙන්නේ. එතකොට ඊළඟට මේකේ විවිධ මන්ත්‍ර තියෙනවා. මේකේ විවිධ විදිහට විවිධ ආකාරයට හිනා කරගන්න පුළුවන් දේවල් සටහන් සඳහන් වෙනවා. එකක් තමයි කුරුමිනියා කාපු ගොක්කොලයක් බිමට වැටිලා ඒක බිම හිට වෙන්න ඕන. ඊට පස්සේ ඒක ගලවලා අරගෙන ඒක අතින් තමයි ඉරට්ට සුද්ධ කරන්නේ. අතින් සුද්ධ කරලා මේක තියනවා මතුරලා මුලින් ගහපුවාම පිටිපස්සෙන් එනවා. අගින් ගහපුවාම ආපහු යනවා. මේක අත්හදා බලන්න තියෙන්නේ තනි පාට ගවයෙකුට තමයි මේකෙන් ඉස්සෙල්ලාම ගහන්න තියෙන්නේ. ඒකේ මේක මේ මගේ ගුරුවරු අත්හදා බලපු දෙයක්. මේකේ මේ පේනවා ඇති මේකේ බැඳලා තියෙනවා මේ පුංචි ලකුණක් දාලා තියෙනවා. ඒ කියන්නේ මේක හරි කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. මේ පුස්කොළ පොත්වල බඳින්නේ මේක හරි කියන එක. එතකොට ඒක අත්හදා බලලා ඒ ආයෙ තියෙනවා තැඹිලි තෙල් වශයෙන්. තෙල් ජීවම් කරලා තමන් ඕනෑ කෙනෙකුට මේ නියාගින් තමයි ඉහින්න තියෙන්නේ. ඒකත් ඉනාවක්. ඒකත් දිවි ඇතිතෙක් තමන් ගාව තියාගන්න පුළුවන් ගුරුකමක් තමයි රන් තැඹිලි තෙල් වශයෙන්. ඒ වගේ ඉතින් ගොඩක් වශීකරණ මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඊටත් වැඩිය හොඳම දේ තමයි මේකේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝ ඉනා කරගත්ත ඉනා මන්ත්‍රය. ඒක නම් මට කටපාඩම්. එන් සම්භාරේ විහාන නමිෂවා හරනාද වසමනේ ස්වහ කන්දින් දිසාර කාල සස්වන්ත රත කාල දේවදන්තන් ලක්ෂ්මී ස්වහ කරුංගස වින්දස වික්කප්ප බඳන කාලිකප්ප මොයි කාලිකප්ප පුනිතහං විනහංජි ඉරමරේන්ද්‍ර කට්ටපුල්යානී ස්වහ. ඒක තව